ඒක ඇක්ටිව් කරගන්න විතරයි ඕන කරන්නේ. එහෙම නැත්නම් අපි මේ මොකක් හරි ක්‍රමයකින් නියුරල් නෙට්වර්ක් එකක බැඳිලා ඉන්නේ. එතකොට ඒක ඇක්සස් කරන්නේ ඒ ඩේටා තියෙන තැනට යන්න විදිහක් හදාගන්නයි ඕන. අපේ අධ්‍යාපනය ඇතුලේ හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ අපි ඇක්සෙප්ට් කරන්නේ නැති රිජෙක්ටඩ් ඩේටා ගොඩක් අපිට ප්‍රශ්න පත්‍ර වලට ලියන්න වෙනවා. මං පොඩි දෙයක් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියලා ඉන්නම් මොනවටත් කලින්. ඒක අර ප්‍රශ්නේ තේරුම් ගැනීම සඳහා යම්කිසි පහසුවක් වෙයි. ඔයාලා ඉගෙන ගන්නවා කියලා කරද්දී කරන්නේ තොරතුරු ප්‍රතික්ෂේප කිරීම සහ පිළිගැනීම කියන කාරණා දෙක විතරයි. වෙන මොකුත් නැහැ. ඔයගලන්ට කිසිවක් අවබෝධ කරගන්න බෑ කියලා මා යෝජනා කරනවා. එහෙම කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන්ද කියලා ඔයාලම හිතලා බලන්න. එහෙම කිසි දෙයක් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්නවා වෙනුවට වෙන්නේ පෙර මොකක්දෝ මතකයක් අම්මට සිරි මෙන්න කියලා මතක් වීම පමණයි. ඒ කියන්නේ ඕගොල්ලන්ට ආයෙත් මම කියනවා හැමතිස්සෙම මේ ලෝකයේ සතු සියලු දැනුම තමුන්ගේ ඔළුවේ ඇතුලේ තියෙනවා. ඒක ඇක්ටිව් කරගන්න විතරයි ඕන කරන්නේ. එහෙම නැත්නම් අපි මේ මොකක් හරි ක්‍රමයකින් නියුරල් නෙට්වර්ක් එකක බැඳිලා ඉන්නේ. එතකොට ඒක ඇක්සස් කරන්නේ ඒ ඩේටා තියෙන තැනට යන්න විදිහක් හදාගන්නයි ඕන. ඒක ඉතින් තනියම කරන්න ඕන වැඩක්. ඒක ලොකු අභ්‍යාසයක්. ඒක ලොකු අභ්‍යාසයක්. ඒක වෙන වැඩක්. ඒකත් එක වැඩ කරන්න ඕන. කොහොම නමුත් ආයෙත් මම කියනවා දැන් මේ කතාව පැත්තකින් තියලා මේ වැඩේට ආවොත් ඔයාලගේ තියෙන ඔළුව තුල තොරතුරු මතක තබා ගැනීම නොවේ තියෙන මෙහෙම එකක්. පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම. අපේ අධ්‍යාපනය ඇතුලේ හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ අපි ඇක්සෙප්ට් කරන්නේ නැති රිජෙක්ටඩ් ඩේටා ගොඩක් අපිට ප්‍රශ්න පත්‍ර වලට ලියන්න වෙනවා. ඒ ලියන්න වීම ඇතුලේ අපි මොකද කරන්නේ? අර රිජෙක්ටඩ් ඩේටා ගොඩක් මොකද කරන්නේ? මම ඕල්රෙඩි මේක රිජෙක්ට් කරලා තියෙන්නේ. හැබැයි මේක මට සිද්ධ වෙනවා කොහොම හරි අමාරුවෙන් තියාගන්න. අන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි ඔයාලා රිජෙක්ට් කරන්නේ? තර්කානුකූලව කිසි දෙයක් ගන්නෙ නැති හින්දා. ලොජිකලි මොනවා හරි දෙයක් අප්‍රෝච් කළොත් ඒක ඉබේම ඔළුව ඇතුළට යනවා. පරිගණක පිළිබඳ යම් අවබෝධයක් තියෙනවනේ. RAM එකක් තියෙනවනේ. ROM එකක් තියෙනවනේ. hard drive එකක් තියෙනවා. නේ? එතකොට ඔය RAM එක තමයි මේන්ලි මේ වැඩේට බලපාන්නේ. එතකොට අපිට අර රිජෙක්ටඩ් RAM එකට දාන දේවල් ටික යන්නේ නැහැ hard drive එකට. හිර වෙනවා. එතකොට RAM එකේ තේරුමක් නැති තොරතුරු ගණනාවක් රිජෙක්ටඩ් දේවල් තියාගෙන ඉන්නකොට RAM එක කොහෙද හිතන්නේ? random access memory එකට වැඩ කරගන්න බෑ. හිර වෙලා ඉන්නේ. එතකොට හැමතිස්සෙම මේක තේරුම් ගන්න RAM එකට ගන්න data ටික ROM එකට යවන්නත් ඒ අතර තියෙන කනෙක්ෂන් එක හදාගන්නත් විදියක් ගොඩනගා ගන්න. ඒකට තියෙන තර්කණය. දැන් මේ වැඩේට එන්න. මේ බලන්න.